ජන මන පුබුදන ජන හද අමතන ජන සෙත සලසන ජනරාවය ජන සෙත සලසන ජනරාවය. ආයිපෝවන් ඔබ සියලු දෙනාටම ආයුෂ ප්‍රඥා සැප බලගෙන දෙන අවුරුදු චාරිත්‍ර අතරින් ගනුදෙනු කිරීමේ චාරිත්‍රය බොහොම හොඳින් සිතා බලා ඉටු කරන චාරිත්‍රයක්. අපි ඒ චාරිත්‍රය හරහා අපේක්ෂා කරනවා වසර පුරාම හොඳ ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යන්නට අපිට හැකියාව ලැබේවි. අපි නිසි පරිදි નિયમિત විදිහට සුබ නැකතට සුබ කෙනෙක් හෝ සුබ ආකාරයකින් ගනුදෙනුවක් සිදු කිරීම තුලින් කියලා. අපි අද කතා කරන්නේ ජනරාවයෙන් ගනුදෙනු කිරීම ආර්ථික සවිබලතාව සහ මූල්‍ය කළමනාකරණය. ඔබ මේ වසරේ යහපත් වූ සිතින් යම් ආකාරයක ගනුදෙනුවක යෙදුනා නම් ඔබ අපේක්ෂා කරන ආර්ථික සවිබලතාවය කොහොමද වසර පුරාම පවත්වාගෙන යන්නේ? ඔබ කොහොමද පියවරෙන් පියවර මූල්‍යමය අතින් ශක්තිය ලබා ගන්නට ඉදිරියට යන්නට ඕන? මෙන්න මේ කරුණුකාරණා අපි අවධානයට ලක් කරමින් කතා කරන්නට සූදානම් වනවා. ගනුදෙනු කිරීම ආර්ථික සවිබලතාවය සහ මූල්‍ය කළමනාකරණය කොහොමද අපේ ජීවිතයකට වැදගත් වෙන්නේ කියන කාරණාව. එය කතා කරන්නට වඩාත් සුදුසු කෙනෙක් යහපත් ආකාරයකට ඊට හොඳ සාර්ථකව ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්, ඒ වගේම පුද්ගලයෙකුගේ පෞරුෂ සංවර්ධනය සඳහා උපදේශයක් දෙන්නට පුළුවන් චරිතයක් තමයි අද අපි අපේ මැදිරියට ගෙන්ව ගත්තේ මේ අවුරුදු සමය තුළම. පෞරුෂ සංවර්ධන උපදේශක ව්‍යාපාරික ආචාර්ය සේනක විජේසිංහ මහතායි අපේ මැදිරියේ ඉන්නේ. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන් සාන්තිමාත්මිය. කොහොමද අලුත් අවුරුද්ද දැන් නැකතට ගනුදෙනු කටයුතු එහෙම සිදු කරලා ගනුදෙනු කටයුතු පිළිබඳ කතා බහ කරන්නට අපේ මැදිරියට අවුරුද්ද කොහොමද? ඇත්තටම අවුරුද්ද බොහොම ජයයි. අපි ඒ සියලු දේවල් ඒ නැකතට ඒ කරන්න ඕන කරන චාරිත්‍රානුකූලව ඒ කටයුතු කරලා බොහොම ධනාත්මක සිතුවිල්ලක් ඇති කරගෙන මේ අලුත් අවුරුද්දේ අපි ආර්ථික සවිබලතාවයට කොහොමද සාර්ථකව ගමන් කරන්නේ? එහෙම කරන්න අවශ්‍ය කරන දේවල් අපි මොනවාද අලුතෙන් අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ? අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන්න ඔබතුමිය ආරාධනා කිරීම සම්බන්ධ වෙනොත් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනාම නැකතට ගනුදෙනු කරලා මේ වන විට හමාරයි. ඒ පමණින්ම අපේ ආර්ථිකය සංවර්ධනය කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් මූල්‍ය ශක්තිය අපි නැකතට ගනුදෙනු කළ පමණින්ම රඳවා ගන්නට පුළුවන්ද? එසේ නොමැතිනම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේ තැනින් අපි කතා බහ ආරම්භ කරමු. සේනක මහත්මයා අධ්‍යක්ෂින් බහුල චරිතයක් කතා කරමු. ඇත්තටම ගනුදෙනු කටයුත්ත නැකතට කළ පමණින් ජීවිතයට මූල්‍යමය ශක්තිය එනවද? මොකද්ද අපේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මූල්‍යමය ශක්තිය ජීවිතයට උදා කර ගැනීම සඳහා අපිට තියෙන පියවර කොහොමද අපි ආරම්භ කරන්න කතා? ඉතාමත්ම විශිෂ්ට ප්‍රශ්නයක් තමයි ඔබතුමිය ඇසුවේ. ඒ කියන්නේ මේ නැගතකට ගනුදෙනු කරා කියලා අපිට කොහොමද මේ ආර්ථිකය සවිබල වෙන්නේ කියලා. ඇත්තටම මේකෙදී අපි සාමාන්‍යයෙන් මේ මුදල් පිළිබඳ යම්කිසි අපේ තියෙන වැරදි මත කීපයක් තියෙනවා. දැන් අපි හිතන්න ඔබ දැන් සමහරෙක් කියන්න පුළුවන් මම මුදල් පස්සේ හඹා යන කෙනෙක් නෙමෙයි. මම සල්ලි නෙමෙයි හොයන්නේ. මට අවශ්‍ය කරන්නේ මිනිස්සුන්. ඒතර මේ වගේ යම් යම් අදහස් තියෙනවා අපේ සමාජය තුළ, ගොඩක්ම සාමාන්‍ය ජනතාව තුළ. මේක අපිට මුදල් ආකර්ෂණය වෙන්නත් බලපානවා. හේතුව මම අද කාරණා කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ධනවත් වීම සම්බන්ධයෙන්. ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයන් දාර්ශනිකයන් කරලා තියෙන රිසර්ච් වලින් අපි දකින දෙයක් තමයි මේ ධනවතුන් මුදල් පිළිබඳ තියෙන ආකල්ප සහ සාමාන්‍ය පුද්ගලයෙක් මුදල් පිළිබඳ තියෙන ආකල්ප අතර විශාල වෙනසක් තියෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් ධනවතෙක් සැපවත් ජීවිතයක් ගත කරන්න මිලදී ගැනීම සිදු කරන්නේ එයාගේ ආදායමෙන් වැටුපෙන් නෙමෙයි. එතකොට එයා කරන්නේ එයාගේ ආයෝජනයන් තුලින් එයාට එන මුදල් එයා වෙනුවෙන් වැඩ කරනවා කියනවා අපි කියනවා. ඒ වගේ එන දෙයකින් තමයි. නමුත් ඒකම සාමාන්‍ය පුද්ගලයෙක් සැපවත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ඇති කරගන්නේ එයාගේ වැටුපෙන් නැත්නම් එයාගේ ආදායමෙන් තමයි එයා ඒ වියදම කරන්නේ. ඉතින් මෙතන තියෙන ලොකු සංකල්පමය වෙනසක්. මේක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි විශේෂ කාරණයක් තමයි මේ වියදම් කිරීමේ තියෙන වත්කම් සහ වගකීම් කියලා කාරණා දෙකක්. සමහර වෙලාවට අපි හිතනවා අපි ගෙදරට අලුතෙන් රූපවාහිනියක් මිලදී ගත්තාම ඒක අපේ වත්කමක් කියලා.
අපි අලුතෙන් iPhone එකක් මිලදී ගත්තාම ඒක අපේ වත්කමක් කියලා. ඒ වගේම අපි හිතනවා මෝටර රථයක් මිලදී ගත්තාම ඒක අපේ වත්කමක් කියලා. නමුත් මේ ධනවතුන් වියදම් කරන රටාව තේරුම් ගත්තොත් මේ සියලු දේවල් වගකීම්. මොකද හේතුව මේ වගකීම් වල තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ඒ වගකීම් මිලදී ගත්ත අවස්ථාවට වඩා කාලයක් යෑමේදී වටිනාකම අඩු වෙනවා. ඒ වගේම තමයි ඒක මිලදී ගත්ත අවස්ථාවේ නම් උදාහරණයක් විදිහට ඔබ රූපවාහිනියක් මිලදී ගත්තොත් ඒක ඔබට හිතෙන්න පුළුවන් ගෙදර සාලේ ලස්සනට තියෙන මැද ලොකු විශාල දෙයක් කියලා. නමුත් මේක හරහා මේකට යම්කිසි වියදමක් යන එක තමයි මේක වියදමක් ඔබ මිලදී ගත්ත වගකීමක් මිලදී ගත්තා වගේ තමයි වෙන්නේ. ඉතින් ධනවතුන් වැඩි හරියෙන් කරන්නේ වගකීම් මිලදී ගැනීම නෙමේ. ඒගොල්ලෝ ඒ වෙනුවට කරන්නේ වත්කම් මිලදී ගැනීම. උදාහරණයක් විදිහට මම ගත්තොත් සාමාන්‍ය අපි හිතන්නේ අපි ඉඩමක් මිලදී ගත්තා කියලා. ඉඩමක් හරි විදිහට තක්සේරු කරලා මිලදී ගත්තොත් ඒක කාලයත් එක්කම ඒ ඉඩමේ යම්කිසි වගාවක් කරොත් ඒ ඉඩමට වටිනාකමක් එකතු කරොත් ඔහුට පුළුවන් වෙනවා ඒකෙන් ආදායමක් ලබන්න. වටිනාකම ඉහළ යනවා. වටිනාකම ඉහළ යනවා. ඒ වගේම ජුවලරිස් මිලදී ගත්තොත් අපි දන්නවා ලෝකේ රත්තරන් මිල ඕනම දවසක මේ විශාල වශයෙන් අඩුවීමක් වෙලාක් නැහැ. ඉතින් එතකොට කාලයක් යනකොට ඒක වත්කමක් බවට පත් වෙනවා. එතකොට මේ වත්කම් සඳහා අපි වේදම් කිරීමත් වගකීම් සඳහා වේදම් කිරීමත් කළමනාකරණය කරන්න පුළුවන් නම් මේ ආර්ථික සමබලතාවට යනකොට ඒක තම පහසු කාරණයක් වෙනවා. අපි කතා කරමු ඉස්සරහටත් මේකට අපි කොහොමද අවශ්‍ය කරන පියවරවන් ගන්නේ. බොහොම ලදරු පියවරන් තුලින් පුළුවන් ඔබට ඔබ අනුගමනය කළොත් ඔබට පුළුවන් වෙනවා බොහොම පහසුවෙන් මූල්‍ය අතින් ස්ථාවර වෙන්න. ඔබ හැම කෙනෙක්ම කල්පනා කරනවා ඇති මූල්‍යමය පැත්තෙන් ස්ථාවර වන්නට තිබෙනවා නම් අපිට බොහෝ දේවල් කර කියා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ පවුලේ දියුණුව ඒ විතරක් නෙමෙයි ගමේ රටේ සියලු දෙනාගේම දියුණුව බවට පත් වෙනවා. ආර්ථික සවිබලතාවය ඔබට වැඩි දියුණු කරගන්නට හැකියාව ලැබෙනවා නම්. සේනක මහත්මයා මේ වර්ෂය තුළ අපි හිතමු කෙනෙක් යම් තත්වයක ඉන්නවා නම් එයාට අවශ්‍යතාවයක් තියෙනවා පුංචි හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඉතා සුළුවෙන් හෝ මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කරගෙන යන්නට ඔබට තියෙන අත්දැකීම් එක්ක බෙදා හදා ගනිමු අපි. කොහොමද තමන්ගේ ආර්ථික වත්කම් ඇති කරගන්නට පියවර තබන්නට ඕන? ප්‍රථමයෙන්ම කරන්න ඕනේ දැන් අපි හිතමු අපි ගොඩක් වෙලාවට මේ මුදල් කියන ඒකකය හදලා තියෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් මිනිසාට සේවය කරන්න. නමුත් වෙලා තියෙන්නේ මුදල් මිනිසාට සේවය කරනව වෙනුවට මුදල් සඳහා අපි සේවය කරනවා මිනිසා මුදල් වෙනුවෙන් සේවය කරනවා වගේ දෙයක් තමයි දැන් වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි අපි නිවැරදි කරගන්න යුතු කාරණය. අපි බැලුවොත් ගොඩාක් අය ඉන්නවා රැකියාවකට ඒ වගේ දෙයකට එකතු වෙලා ඔහු මේ නිවැරදි මූල්‍ය කළමනාකරණය කරන්නේ නැති නිසා අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඕනෑම කෙනෙක්ට මාස 3ක් නැත්නම් මාස 6ක් තමන්ගේ මාසික වියදම මාස 3ක් හෝ එහෙම නැත්නම් මාස 6ක් තමන් ස්ථාවරව එකතු කරලා තිබිය යුතුයි. ඉතුරු කරලා. ඒ කියන්නේ හදිසි අවස්ථාවක තමන්ගේ රැකියාව අහිමි වුණොත් කිසිම අරුබුදයකින් තොරව මේ මාස 6 ඌට ජීවත් වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් යම්කිසි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ප්‍රධානම සාධකය තමයි ඉතිරි කරලා තියෙන්න ඕනේ අවම වශයෙන් යාගේ මාසික වියදම වගේ මාස 3ක් හෝ මාස 6ක් හරි. ඊට පස්සේ පුළුවන් ඔහුට හිතන්න මොකද යම්කිසි වෙලාවක ව්‍යාපාරය සාර්ථක වීමේ හරි මොන හරි අභියෝගයකට මුහුණ දෙන්න උනොත් ඔහුට යැපෙන්න හැකියාව ඔහු ඉටු කරගෙන තිබිය යුතුයි මුලින්ම. ඒ නිසා ඒක ලොකු කාරණයක් නෙමෙයි මාසෙකට යන වියදම ඔබ ගණන් බලලා ඒ වගේ 3 ගුණයක් නැත්නම් 6 ගුණයක් ඉතුරු කරගෙන ඉවර වෙලා ඔබ තීරණය කළ යුතුයි රයිට් මම ඊළඟට මොකද්ද මට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන මොන වගේ දෙයකටද කරන්න පුළුවන් ව්‍යාපාරේ. ඒ වගේම සේනක මහත්මයා දැන් කෙනෙක් හිතන්නට පුළුවන් අපිට ලැබෙන මාසික වැටුප අපි බොහොම අමාරුවෙන් කළමනාකරණය කරගන්නේ. අපි සියලු දෙනෙක්ම මේ ආර්ථික ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. රටක් විදිහටත් අපි ආර්ථික ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙනවා. අපි බොහොම අමාරුවෙන් තමයි අපේ දේවල් කළමනාකරණය කරගන්නේ. අපි කොහොමද ඉතුරු කරන්නේ කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් අපට ලැබෙන පඩිය, ඔබට ලැබෙන පඩිය, කෙනෙකුට ලැබෙන පඩිය කළමනාකරණය කරගෙන විශාල වශයෙන් අපිට ඉතුරු කරන්නට බැරි වෙන්න පුළුවන්. හැබැයි රුපියලෙන් රුපියල් හරි ඉතුරු කිරීමේ ක්‍රමවේදය කොහොමද ක්‍රමක්‍රමයෙන් අපි ආරම්භ කරන්නට ඕන? අනිවාර්යෙන් දැන් හිතන්න වී ඇටයක් අපි පරිභෝජනයට ගත්තොත් මොකද වෙන්නේ? වී ඇටයක් අපි තම්බලා බත් වලට පත් කරන් ඒක ආහාරයක් විදිහට ගත්තොත් ඒක අපි පරිභෝජනය කරා. නමුත් ඔබට වී ඇට යම් ප්‍රමාණයක් තියෙනවා කියලා හිතලා මේන් යම් ප්‍රමාණයක් ඔබ නැවතත් ගොවිතැන් කරොත්
ඔබට වී කරලක් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වී ඇටයට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. වී කරල් වැඩි ප්‍රමාණයක් ඔබ නැවත ගොවිතැන් කරාම ඔබට අස්වැන්නක් ගන්න පුළුවන්. මෙන්න මේ සරල සංකල්පය තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඉතිරි කිරීම සඳහා දැන් අපි පළවෙනිම දේ තමයි ආකල්ප හදා ගන්න ඕනේ. මට ඉතුරු කරන්න බෑ. මගේ මුදල් වාස්ප වෙනවා. මෙන්න මේ වගේ අදහස් අයින් කර ගන්න ඕනේ. මම සූක්ෂමව මුදල් ඉතිරි කරන්නෙක් වෙනවා. මම අනිවාර්යෙන් මේ මගේ වැටුපෙන් රුපියල් 1000ක් හරි කමන්නේ. රුපියල් 1000ක් අයින් කරන්නේ නැතුව රුපියල් 10000 සීමාවට කාටවත් එන්න බෑ. රුපියල් 10000 සීමාව අයින් කරන්නේ නැතුව ඔහුට ලක්ෂ සීමාවට එන්න බෑ. මේක පුරුද්දක් බවට පත් කරගත්තොත් මේක අනිවාර්යෙන් ඉතුරු කරන්න. ඒ වගේම තමයි ඉතිරි කිරීමේදී යම්කිසි අපි හිතනවානේ සෑම වියදමක්ම ඉවර කරලා සල්ලි ඉතුරු වුණොත් තමයි අපි ඉතුරු කරන්න කියලා. මෙන්න මේක තමයි අපි වෙනස් කරගන්න ඕනේ. ඔබගේ ආදායම වැටුප හෝ වේවා මොන හරි ආදායමක් ලැබුණාම ඉස්සල්ලාම ඔබ ඉතුරු කරන්න බලාපොරොත්තු වෙන ගාන වියදමක් විදියට අයින් කරලා ඊට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය තමයි ඔබ වියදම් වලට ගත යුතු වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔබ අයින් කරන්න ඕනේ අර හාල් මිටක් අයින් කරන්න. මේ හාල් උයන්න කලින් තමයි අයින් කරන්නේ. පරිභෝජනයට කලින්. ඒ කියන්නේ වැටුප ලැබුණාම ඔබ පරිභෝජනය කරන්න කලින් ඉතිරි කිරීම ආරම්භ කරන්න වෙනවා. ඉතින් පොඩියට හරි මේක පටන් ගත්තොත් මේ පුරුද්දයි ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ. පුරුද්ද ඇති කරගත්තොත් ඔබේ මනසට යනවා ආකල්පයක් මම සල්ලි ඉතුරු කරන කෙනෙක්. ඒ වගේම ඔබ අනවශ්‍ය වියදම් වලින් ඔබ වැළකෙන්න උත්සාහ ගන්නවා ඊට පස්සේ. ඒ නිසා මම හිතන ඕනම කෙනෙක්ට හිතුවොත් කරන්න පුළුවන් දෙයක් මේ ඉතිරි කිරීම. ඔබ දැන් කල්පනා කරන්න මේ වර්ෂයේ ඔබ මෙවැනි සිතුවිල්ලක් ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් ඒ ඉලක්කයක් ඇති කරගත්තොත් ඒ ඉලක්කයට ගමන් කිරීමේ මාවත කොහොමද සකස් කරගන්නේ? කොතනින්ද අපි ආරම්භ කරන්නට ඕන? මේ අවුරුදු කාලය තුළ සේනක මහත්මයා සමහර අවස්ථාවල අපි දන්නවා පොඩි ළමයි පවා කැටයක් අරගෙන කීයක් හරි ඒගොල්ලන්ට ලැබුණාම තෑගි වශයෙන් ලැබුණ දෙයක් ඒ කැටයට දමනවා. ඒ වගේ චූටි දරුවෙකුට Tamante ලැබුණ දේ කොහොමද ඉතුරු කරන්නේ? වැඩිහිටියෙක් නම් කොයි ආකාරයෙන්ද මේ ඉතුරු කිරීමේ පුරුද්ද දරුවන්ටත් කියලා දීලා තමනුත් ඉතිරි කරගෙන ජීවිතේ සාර්ථක කරගෙන යන්නේ. තමන් කෙරේ විශ්වාසයෙන් යුතුව ප්‍රාර්ථනයක් සහිතව පියවරක් සහිතව කොහොමද මේ ගමන්ම අනුගමනය කරන්නට ඕන කියලා ඔබේ ව්‍යාපාරික අත්දැකීම් සමග බෙදා හදා ගනිමු. හොඳයි. මේ ජපන් කියමනක් තියෙනවා අරිගතෝ මනි කියලා. මේකේ අදහස තමයි මේ මුදල් වලට ස්තුතිවන්ත වෙන්න කියන එක. දැන් ඔබ මුදල් ඔබට ලැබෙනකොට ඔබ බොහොම සතුටටපත් වෙනවා. නමුත් මුදල් වියදම් කරනකොට ඔබ සතුටටපත් වෙන්නේ නැහනේ. ඔබට නිකන් යම්කිසි වදකාරී හැඟීමක් එනවා. අයියෝ අපරාධේ මගේ සල්ලි ටික වියදම් වුණේ. මේක අපි පොඩ්ඩක් හිතන්න ඕනේ අලුතෙන්ම හිතනවා නම් මෙන්න මේ විදියට. දැන් ඔබ හිතන්න ඔබගේ නිවසට යම්කිසි මේ අවුරුදු කාලේ එනවනේ නෑදෑයෝ අසල්වැසියෝ ඔබ බලන්න එනවා. ඉතින් ආවම ඔබ බොහොම සෝදශීලීව පිළි අරගෙන බොහොම හොඳින් ආගන්තුක සත්කාර කරලා ඒගොල්ලෝ සතුටටපත් කරනවා. හැබැයි මේගොල්ලෝ යන වෙලාවට ඔබට නුරුස්සුනා ස්වරූපෙන් හිටියොත් ඔබ ඒගොල්ලෝ ආවට අකමැති වගේ හිටියොත් මොකද වෙන්නේ? එතකොට නැවතත් ඒගොල්ලෝ ආයෙ ඔබ ගාවට එන එක පිළිබඳ දෙපාරක් හිතනවා. මුදල් සම්බන්ධයෙන්ුත් මේ වගේ තමයි. ඔබට මුදල් ලැබෙනකොට ඔබ සන්තෝෂ වෙන්න ඕනේ, ස්තුතිවන්ත වෙන්න ඕනේ මුදල් වලට. ඔබ යම්කිසි දෙයක් ගිහිල්ලා මිලදී ගන්නවා නම් ඔබට අවශ්‍ය කරන ෂර්ට් එකක් වෙන්න පුළුවන්, ගවුමක් වෙන්න පුළුවන්. ඔබ මිලදී ගන්නකොට ඔබගේ සල්ලි වලින් තමයි ඔබ මිලදී ගන්නෙ. එහෙමනම් ඔබ තුල ආකල්පයක් තියෙන්න ඕන මගේ මුදල් වලට මම ස්තුතිවන්ත වෙන්න ඕන. අපි ඒක හිතන ප්‍රමාණය බොහොම අඩුයි. ඒ වගේම තමයි ඔබගේ මුදල් දැන් අපි උදාහරණයක් විදිහට මුදල් අපිට අවශ්‍ය කරනවා. අපි හිතමු අපි යම්කිසි පුහුණු පාඨමාලාවක් නැත්නම් උපාධියකට මුදල් වියදම් කරනවා. මේ වියදම් කරද්දී අයියෝ මෙච්චර මුදලක් මගෙන් යනවද කියන ආකල්පය ඇති කරගන්න නැතුව මේ බොහොම ස්තුතිවන්ත වෙලා ඒ මුදල් වලට මේ මුදල් නිසා තමයි ඔබ මේ දේවල් ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා ආකල්පය ඇති කරගත්තොත් දැන් ඔබ හිතන්න මම මේක තව උදාහරණයකින් පැහැදිලි කරා නම් යම්කිසි කෙනෙක් ඔහුගේ මෝටර රථයට බොහොම ආදරෙන් සලකනවා නම් ඒක වෙලාවට නඩත්තු කටයුතු කරනවා නම් සෝදනවා නම් අවශ්‍ය කරන ග්‍රීස් ඔයිල් දේවල් සම්පාදනය කරනවා නම් ඉතාමත්ම කලාතුරකින් තමයි ඔහුව මග රස්තියාදු කරවන්නේ නැත්නම් අර්බුදයකට ලක් කරවන්නේ මෝටර රථය. නමුත් යම්කිසි කෙනෙක් මෝටර රථයකටවත් හරියට සලකන්නේ නැතුව ඉන්නවා නම් ඔහුට ගොඩක් වෙලාවට අතරමඟ ඒ වගේ නඩත්තු කරපු නැති වාහන ඕන තරම් අතරමඟ අර්බුද ඇති කරන අවස්ථා තියෙනවා. මුදල් සම්බන්ධනොත් ඒ වගේ මුදල් වලට අපි ගරු කරන්න ඕනේ. මුදල් වලට අපි හිතන්න ඕනේ. අපි මුදල් කියන්නේ අපි වෙනුවෙන් වැඩ කරන්න තියෙන මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක්. ඒ නිසා අපේ ආකල්ප අපි වෙනස් කරගෙන මුදල් සම්බන්ධව අපි වෙනත්ම පළවෙනිම දේ තමයි අපි හිතන්න ඕනේ අපි මුදල් හම්බ කරන අය
අපි මුදල් අපිට අවශ්‍ය ප්‍රමාණය අපි ගේනවා. අපිට අවශ්‍ය ප්‍රමාණය අපි සැලසුම් කරලා තියෙන මේ වර්ෂය ඉවර වෙනකොට ඔබ අද සැලසුම් කරොත් මේ වර්ෂය ඉවර වෙනකොට ඔබට රුපියල් මිලියනයක් ඔබේ ඉතිරි කිරීමේ ගිණුමේ තියන්න ඕනේ නම් ඔබට තවත් තියෙන දවස් ගාන බලන්නයි තියෙන්නේ. ඒ වගේම ඔබ මාසිකව කරන වියදම් ලයිස්තුව ලියන්න පටන් ගන්න ඕනේ. මේ වියදම් ලයිස්තුව ලියාගෙන යනකොට අපිට වියදම් වර්ග කීපයක් තියෙනවා. එකක් තියෙනවා අත්‍යවශ්‍ය වියදම්. අය අත්‍යවශ්‍ය වියදම් කියන ඔබ අසනීප වුණා වගේ වෙන්න පුළුවන්. ගෙදර නැත්නම් යම්කිසි හදිසියේ මොන හරි දෙයක් රිපෙයාර් කරන්න ඒ වගේ අලුත් වැඩියාවකට වියදමක් වුණා වෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වියදම් තියෙන සමහරවිට ඔබගේ පවුලේ සියලු දෙනා සමග ආහාර වේලකට හෝටලයකට ගිහලා ඒ වගේ දෙයක් ඒක අවශ්‍ය වියදම. නමුත් අත්‍යවශ්‍ය නැහැ. එහෙම ගියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් පවුලේ සාමගිය සතුට වෙනුවෙන් ඔබ කරන දෙයක් අවශ්‍ය වියදමක් ඒක. ඒක කරන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ඒක කරා කියලා හානියක් නැහැ. ඒ වගේම තමයි අනවශ්‍ය වියදම් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දුම් වැටි වලට දවසකට කොච්චර වියදම් කරනවද අපේ සාමාන්‍ය ජනතාව. එහෙම නැත්නම් මත්පැන් වලට කොච්චර වියදම් කරනවද. අනවශ්‍ය යාළු මිත්‍රයෝ සමග ක්‍රියාත්මක වෙන දේවල් වලට කොච්චර වියදම් කරනවද. එතකොට මේ කොටස් තුනකට මේක ලියන්න ගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ ඉස්සල්ලාම පළවෙනි මාසෙම මේ අප්‍රේල් මාසෙම ඔබ අනවශ්‍ය වියදම් 100% අපහරින්න. එතකොට මේ අනවශ්‍ය වියදමම ඔබට ඉතිරි කිරීමේ ගිණුමට එකතු කරගන්න පුළුවන් වෙනවා. මහේ නැකතක් ඇවිත් සිරිලක් දනන් සුවපත් කරයි පින්බරයි මගේ ලක්මවුන් සිරිලක් මවුන් හරි පින්බරයි බක් මහේ නැකතක් ඇවිත් සිරිලක් දනන් සුවපත් කරයි පින්බරයි මගේ ලක්මවුන් සිරිලක් මවුන් හරි පින්බරයි පලින්බර ගම් දොරින් ගන්ටා හඬක් දුර රැව් නැගේ මල් පලින්බර ගම් දොරින් ගන්ටා හඬක් දුර රැව් නැගේ පින් හැඟුම් උතුරා ගලයි සෙනෙහස් සිනාමුව මුව රැඳේ බක් මහේ නැකතක් ඇවිත් සිරිලක් දනන් සුවපත් කරයි පින්බරයි මගේ ලක්මවුන් සිරිලක් මවුන් හරි පින්බරයි පන්සලේ මිදුලේ පිරි සුවහස් දනෝ බුදු ගුණ ගයත් පන්සලේ මිදුලේ පිරි සුවහස් දනෝ බුදු ගුණ ගයත් සිත් පිරිත් අනුහස් පිලෙන් සුබ වාසනා සිරිසෙත් සැදේ බක් මහේ නැකතක් ඇවිත් සිරිලක් දනන් සුවපත් කරයි පින්බරයි මගේ ලක්මවුන් සිරිලක් මවුන් හරි පින්බරයි අද අපි කතා කරන්නේ භාග්‍යවන්ත මාසයක මේ වන විට ඔබ අවුරුදු සිරිය හොඳටම විඳලා රසමිහිර ආහාර පාන අනුභව කරලා සතුටු වෙලා තවමත් ඒ අවුරුදු සිරිය
පහව යන්නේ අපි දන්නවා අප්‍රේල් මාසයේ පුරාවටම රැඳෙනවා ඒ අවුරුදු සිරිය ඔබ අප තුල. අද කතා කරන්නේ අපි ගනුදෙනු කිරීම ආර්ථික සවිබලතාවය සහ මූල්‍ය කළමනාකරණය තුලින් මේ වර්ෂයේ ඔබ තුල පවතින ප්‍රාර්ථනා සිතුවිලි කොහොමද ඊගාව වර්ෂයේ තුල මල්ඵල ගන්වන්නේ කියන කාරණාව තමයි කතා කරන්නේ. අපි වැඩසටහන අර්ථවත් කරන්නට සම්බන්ධ කරගත්තේ අපි පෞරුෂ සංවර්ධන උපදේශක ඒ වගේම එතුමා ව්‍යාපාරිකයෙක් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගපු නිසාම ඒ අත්දැකීම් ඔස්සේ ඔබටත් දෙන්නට පුළුවන් අවවාද උපදෙස් ලබා ගන්නට ආරාධනා කළේ ආචාර්ය සේනක විජේසිංහ මහතාට. සේනක මහත්මයා මූල්‍ය විනය කියන කාරණාව ජීවිතයට ඉතාමත්ම වැදගත්. විනය කියන කාරණාව කොහොමත් හැමදාම හැමම ශේෂ්ත්‍රයකටම අපිට වැදගත්. මූල්‍ය විනයත් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් වෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම මූල්‍ය ස්ථාවරත්වය ළඟා කරගන්න නම් අනිවාර්යෙන් විනය සැලසුම් කිරීම සහ ස්ථාවරව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට යම්කිසි දෙයක් ඉලක්කගත කරන්න ඕනේ යම් නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත මුදලක් අපි ඉතුරු කරගත යුතුයි. ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්න බෑ අපි තුර ද්‍රවශීලී වත්කම් නැති වුණොත්. ඕනම වෙලාවක ඒ කියන්නේ අපි මුදල් කියන ඒකකයෙන්ම අපි ගාව යම්කිසි ඉතිරි කිරීමක් හැමතිස්සෙම තිබිය යුතුයි. සමහර වෙලාවට අපි තියෙන සියලුම දේවල් උදාහරණයක් විදියට තමන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම අයින් කරලා ලොකු ලීසින් එකක් දාලා වාහනයක් ගන්නවා. මේ වාහනේ අරගෙන බොහොම අමාරුවෙන් මේ ලීසින් එක ගෙවාගෙන යනවා. මේක ඉතාම වැරදි දෙයක්. අපි රුපියල් මිලියන 30ක් අපිට අයින් කරන්න ඕනේ නම් වාහනයකට උට කළ යුත්තේ මොකද මේ වාහනයක් අවශ්‍ය වෙන්නේ අවශ්‍යතාවය තමයි මේ අපිට ප්‍රවාහණය වීම. නමුත් මේක උවමනාව ඊට එහා ගිහිල්ලා අපිට විශාල සමාජයට පෙන්වන්න වෙන්න පුළුවන් මොන හරි දෙයකට Tamanට දරා ගන්න බැරි ප්‍රමාණයේ වාහනයකට යනවා. එතකොට නමුත් කල යුතුව තිබ්බේ විනයක් තියෙන කෙනෙක් නම් කල යුතුව තිබ්බේ ඔබ රුපියල් මිලියන 30ක වාහනයකට යන එක නෙමේ. ඔබ රුපියල් මිලියන 10කට වාහනයක් අරගෙන ඉතුරු මිලියන 20 ඔබට ආදායමක් එන ක්‍රමයකට ආයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් යම්කිසි ඈත ප්‍රදේශයෙන් ඔබ ඉන්නේ තදාසන්න ප්‍රදේශයක නම් කොළඹ නම් ඔබට පුළුවන් දුෂ්කර ප්‍රදේශයකින් ලොකු ඉඩමක් අරන් දාන්න. ඒතර මේ ඉඩම මාසෙන් මාසෙට ඔබගේ ඉඩම වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම ඒ ඉඩමට තවත් ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි යම්කිසි වගාවක් ඒක තුල පටන් ගන්න පුළුවන්. එහෙම පටන් ගත්තාම වෙන්නේ ඔබට වාහනයක් අරගෙන ඔබ ගත්ත ඉඩමෙන් ඔබට එන ආදායමෙන් තමයි ඔබ වාහනේ ලීසින් එක ගෙවන් යන්නේ. ඉතින් මේ වගේ හිතන්නේ නැතුව මූල්‍ය විනයකින් නැතුව කටයුතු කරොත් වෙන්නේ සමහර වෙලාවට ඔහුව අර්බුදයකට අන්තිමට වාහනේට ගෙවා ගන්නත් බැරි වෙලා තමන් වියදම් කරපු මුදලත් නැති වෙලා ඒ වගේ දෙයකට වෙන්න පුළුවන්. ඒ නිසා ආර්ථික ස්ථාවරත්වභාවයට යනවා නම් දුටු සියලු දේවල් දකින්න සියලු දේවල් හිතෙන සියලු දේවල් මිලදී ගැනීම වහාම නතර කරන්න ඕනේ. මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගැඹුරෙන් අධ්‍යයනය කරලා මේක අත්‍යවශ්‍ය කාරණයක්ද කියන එක තේරුම් බේරුම් කරගෙන ඒකටත් එහා ගිහිල්ලා මොකද්ද මේකට තියෙන හොඳම විසඳුම කියලා බලලා තමයි මිලදී ගැනීමේ කටයුත්තට යන්න ඕනේ. මේ දිනවල මිලදී ගැනීම පිළිබඳ කතා බහ කළොත් අපේ නෙතට නිතර දකින දසුන් විවිධාකාර වර්ණ වලින් විවිධාකාර හැඩතල වලින් බඩු භාණ්ඩ විවිධාකාරයෙන් දකින්නට ලැබෙනවා. එවැනි අවස්ථාවක ඔබ ඔබේ නිවසට අවශ්‍ය දේවල් මිලදී ගන්න කොහොමද? එතනත් සේනක මහත්මයා මූල්‍ය විනයක් පවත්වාගෙන යන්නට සිදුවෙන ඔබතුමා සඳහන් කළ ආකාරයට. දැන් අපි කියමු මොනියම් ආකාරයකින් හෝ ඔබ දැන් සඳහන් කළ ආකාරයට පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරගන්නට යාට සිතුවිල්ල පහළ වුණා. ඒ ව්‍යාපාරය ආරම්භ කරගෙන යනවා. ඇතැම් විට Taman යන ඉලක්කය පිළිබඳ ගැටලු ඇති වෙන්නට පුළුවන්, ප්‍රශ්න ඇති වෙන ඕනෑම ව්‍යාපාරයක් තුල කඩාවැටීම් ඇති වෙන්නට පුළුවන්. ඒවට ශක්තිවන්තව මුහුණ දීලා කොහොමද මේක පවත්වගෙන යන්නේ? ඔව් ඇත්තනම අපිට රටක් විදියට දියුණු වෙන්න නම් තරුණ ව්‍යවසායකයන් ඉතාම අවශ්‍ය වෙනවා සමාජයට. නමුත් ඔබ බලන්න මේ සාන්ති මහත්මිය අපේ ගොඩාක් තරුණයෝ එයාගේ පාසල් කාලේ ඉවර කරනකොට එයාගේ අරමුණක් වෙලා තියෙන්නේ ත්‍රිවිල් එකක් අරගෙන හන්දියේ ත්‍රිවිල් පාක් එකට යනවා වගේ අදහසක්. ඒ වගේම තමයි තරුණියෝ ගමේ තියෙන ගාමන් ෆැක්ටරි එකේ වැඩට යනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඉලක්ක බොහොම පොඩි කරගෙන තියෙන්නේ. සීන බොහොම පොඩි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි තරුණයෙක්ට ඉලක්කයක් තියෙනවා. මේ වෙලාවේ මම ඉන්නේ මේ වගේ හැකියාවක තමයි මට මේ වෙලාවේ කරන්න වෙන්නේ මේ වගේ පොඩි දෙයක් තමයි. නමුත් මට අවුරුදු 2කින් අවුරුදු 3කින් මම මේ තැනට යනවා කියලා අපි හිතුවොත් ඇඟලුම් කර්මාන්තයේ සේවය කරන තරුණියෙකුට උනත් පුළුවන් ආදායමෙන් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් ඉතුරු කරගෙන
කරගෙන ගිහිලා අර මං කිව්වා වගේ මාස 3ක මාස 6ක වගේ එයාගේ වියදම ළඟා කරගන්න පුළුවන් වුණාම එයාටම පුළුවන් මේ ඇඳුම් මැහීමේ වගේ පොඩි ආයතනයක් පටන් ගන්න පුළුවන්. එයාටම ඒකට අවශ්‍ය කරන දැනුම ඒකට අවශ්‍ය කරන කුසලතාවය එයා වැඩියෙන් ළඟා කරගත්තොත් ඒකට උදව් කරන්න අවශ්‍ය කරන මූල්‍ය ආයතන තියෙනවා. එයාට පුළුවන් හොඳ ව්‍යාපාරික යෝජනා පත්‍රයක් සමග මූල්‍ය ආයතනයකට ගිහිල්ලා කතා කරන්න. එයා ගාව යම්කිසි මුදලක් ඉතුරු වෙලා තියෙනවා. සමහරට මාන මැෂිමක් ගන්නේ මුදල ඇති. එහෙම අරගෙන එයා වෙන තැනක සේවය කරගෙන මුළු ජීවිත කාලෙම සීමා සහිත ආදායමකට කොටු වෙනවට වඩා පොඩියට හරි තමන්ගේ ව්‍යාපාරය පටන් අරගෙන ඉලක්කයකට එයා ගමන් කරන්න අදහස් කරොත් එයාට පුළුවන් වෙන ඉතාම කෙටි කාලෙකින් මේකේ අසාර්ථක වෙන්න තියෙන ප්‍රතිශතය බොහෝම අඩුයි. මේ පියවර ඉදිරියට අරගෙන මොකද මේ පියවර ඉදිරියට අරගෙන එන සියලුම තරුණ තරුණියෝ අනිවාර්යෙන් සාර්ථක වෙනවා. මොකද හේතුව ඔහු ඒ පියවර ගැනීමම ඒ තීරණය ගැනීමම ඔහුට ඉතාම ආත්ම ශක්තිය ඔහුගේ කැපවීම මේ වගේ දේවල් නිසාම කරන දෙයක්. ඒ නිසා බොහොමත්ම පහසුවෙන් ඔහුට ඉලක්ක වලට ළඟා කරගන්න පුළුවන් වෙන ඕනම කෙනෙක්ට පුළුවන් වෙනවා. මොකද අපි දකිනවා වැටුපකට විතරක් සීමා වෙලා එක ආදායම් මාර්ගයක් පමණක් තිබිලා ජීවිතේ මූල්‍ය ස්ථාවරත්වයට යන්න හරි අපහසුයි. වැටුපක් ගත්තට ප්‍රශ්නයක් නෑ. මම මේක අධෛර්යමත් කරන්නේ නෑ. හැබැයි ඔබ හිතන්න ඕනේ වැටුපකින් විතරක් ඉන්නවා නම් අනිවාර්යෙන් තවත් ආදායම් මාර්ග කිහිපයක් නිර්මාණය කරගන්න. තමන්ගේ ගෙදර එක කොටසක් කුලියට දෙන්න පුළුවන් නම් දෙන්න. ඒ වගේම ගේ ඉස්සරහා කඩකාමරයක් හදලා ඉවරලා ඒක බදු දෙන්න පුළුවන් නම් දෙන්න. ඒ වගේ තවත් තමන් වෙනුවෙන් මුදල් වැඩ කරන තත්වයක් ඇති කරගන්න තමන් මාංශ වෙන්න ඕනේ. නීති විරෝධී නොවන සර්ව සාධාරණ ආකාරයට මුදල් ලිපීම තුළ වරදක් නැත. සේනක මහත්මයා අපිට කාලය පිළිබඳ කල්පනා කරොත් ඇතැම් විට බොහෝ දේවල් අපි කල්පනා කරන්නේ අපිට ටිකක් වයසට ගියපුවාම අපිට හිතෙනවා ඇත්තටම අපිට මේ දේ පටන් ගන්න තිබුණේ මේ ව්‍යාපාරය පටන් ගන්න තිබුණේ මේ සිතුවිල්ල ඇති වෙන්න තිබුණේ මීට කලින් කියලා අපිට හිතෙනවා. හිතෙන අවස්ථා තියෙනවා. හැබැයි අපි එතකොට හිතනවා අපි ප්‍රමාද වැඩි කියලා. අවුරුදු 50 60 වගේ ඉක්මවම පස්සේ ප්‍රශ්න විවිධ වෙනවා. අපිට ඇති වෙන ගැටලු වල ස්වරූපය වෙනස් වෙනවා. ඒ නිසා අපි කාලය කළමනාකරණය කරගෙන නිසි කල තුල කොහොමද අපි දෙයක් ආරම්භ කරන්නේ සහ සිතුවිලි පෙරටව ගමන් කරන්නේ. ඔව් සමහර වෙලාවට අපිට හිතෙනවා මේ කාලය පිළිබඳ අපි වයසට ගියා වැඩි මේක දැන් පටන් අරගෙන ඉතාමත් ප්‍රසිද්ධ ආයතනයක් තියෙනවා ආහාර සම්බන්ධ මේ ලෝකේ. ඔහු ඒකේ නිර්මාතෘ ඔහුගේ වයස අවුරුදු 66 දී තමයි ඒ ආයතනය පටන් ගත්තේ. ඔහු ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙච්ච පුද්ගලයෙක්. ඇත්තටම කාලය කියන එක අපි හිතුවොත් වයස අපිට හිතනවා දැන් මට මේක පටන් ගන්න වෙලාව මදි කියලා. නමුත් අපි සාර්ථක පුද්ගලයෝ දිහා බැලුවොත් අවශ්‍ය කරන්නේ කාලය තමන් මේ ඉන්න මොහොත ඉතාමත්ම සාර්ථක ඉතාමත්ම විසාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න සුදුසුම අවස්ථාවයි. මේ වෙලාවෙත් ඔබ තීරණය කරොත් අද මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබ තීරණය කරොත් මම සාර්ථක මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කරගන්න කෙනෙක්. මම අද ඉඳන් මගේ අනවශ්‍ය වියදම් කපා හරිනවා. මම අද ඉඳන් අවශ්‍ය කරන ප්‍රතිපාදන සම්පාදනය කරගෙන ව්‍යාපාරයක් හෝ නැවත එහෙම නැත්නම් මට මේ අක්‍රීය ආදායමක් එන විදිහට අපි කියනවා පැසිව් ඉන්කම් එකක් කියලා. සල්ලි අපි වෙනුවෙන් වැඩ කරන තත්ත්වයක් අපි ඇති කරගන්න මම පෙළඹෙනවා කියලා ඔහුට ඒක කරන්න පුළුවන් බොහොම පහසුවෙන්. මොකද ඇත්තටම ඔබ දන්නවා මුදල් බැංකුවක වුණත් අපි ඉතුරු කරන්නේ යම්කිසි ප්‍රතිලාභයක් හරහා. නමුත් මේ ආර්ථික රටාවත් එක්ක ඊට වඩා දේවල් කරලා ඉවරලා අපිට පුළුවන් අපේ මුදල් වලින් අපිව පෝෂණය කරන තත්ත්වයට හදන්න. ඉතින් අපි හැමදාම කරන්නේ අපි සල්ලි හම්බ කරගෙන මාංශ වෙලා ඒක වියදම් කරන එක. නමුත් පොඩ්ඩක් උත්සාහ කරන්න ඔබගේ සල්ලි ඔබ වෙනුවෙන් මාංශ වෙන තත්ත්වයක් ඇති කරන්න. එතකොට ඔබ නිදාගෙන ඉන්නකොට ඔබගේ ගිණුමට මුදල් ලැබෙනවා නම් අන්න එතනදී තමයි ඔබට ආර්ථික අපි කියනවා නිදහස ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියලා ආර්ථික වශයෙන් ඔබට නිදහස ඇති කරගන්න පුළුවන්. ඔබ මහන්සි නොවේ ඉදී ඔබට මුදල් ලැබෙන තත්ත්වයක් ඔබට ඇති කරගන්න පුළුවන් වුණොත්. ඇතැම් විට කෙනෙක් හිතන්නට පුළුවන් සේනක මහත්මයා ව්‍යාපාරයක් ආරම්භ කරනවාය යම් ආකාරයක කටයුත්තකට එළඹෙනවාය කියලා සිතන විට මට ඒ තරම් අධ්‍යාපන සුදුසුකම් නැහැනේ. මට ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා හිතන්නට පුළුවන්. හැබැයි ඕනම කෙනෙකුට ඒ කෙනාගේ අධ්‍යාපන මට්ටම හෝ දැනුම් මට්ටම හෝ කරන්නට පුළුවන් සාධාරණ ව්‍යාපාර ගොඩනගා ගන්නට පුළුවන් නේද? ඔව් ඇත්තටම සාන්තිමත් මේ ළඟදී මගේ අත්දැකීමක් මම බෙදා හදා ගන්න මම ඉන්න ප්‍රදේශයේ කඩල විකුණන වෙළන්දෙක්ගෙන් ඇහුවා කඩල විලදී ගන්න ගමන් අද දවසේ ඔබගේ ආදායම කීයද කියලා. මම හිතුවේ අද දවසේ ඔබගේ ඉලක්ක සපුරා ගත්තද කියලා මම ඇහුවේ. එතකොට කිව්වා ඔව් සර් අද
මං මගේ ටාගට් එකට ගියා. ඒතර මං අද දවසේ ඔබගේ ආදායම කීයද? ඔහු කිව්ව ප්‍රමාණය රුපියල් 18000ක්. ඒ කියන්නේ දවසකට ඔහු කඩලා විකුණලා මං ඇහුවා මේ 18000 ඔබ කඩලා ගන්න ගිය වියදම් ඒ සියලු දේවල් අයින් කරලාද කියන්නේ? ඔක සියලු දේවල් අයින් කළා මට රුපියල් 18000ක් ලාභයි අද දවසට. ඉතින් මම හිතුවා මේකද ඔබගේ ඉහළම දවස නෑ. ඒක නෑ අද ටිකක් සේල්ස් අඩුයි. නැත්තම් මම රුපියල් 25000ක් දවසට හම්බ කරනවා. ඉතින් ඒ නිසා ඇත්තට අපි නොදන්න අය ගොඩක් ඉන්නවා ඒ වගේ එක දේවල් කරලා අපි ඇත්තටම හිතුවොත් ඔබ හිතන්න කඩලා කිලෝ එකක් කීයද? ඒ වගේම පොඩි ප්‍රමාණයක් තමයි රුපියල් 100කට දෙන්නේ. ඒතකොට කඩලා කිලෝ එකකින් කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ද? ඒ නිසා ඇත්තටම මේ ගණන් හදලා බැලුවත් මේ රුපියල් 18000 කියන එක ඉතාමත්ම පහසුවෙන් උඩ ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම හිතන්න ගමක කොළ කැඳ හරියට විකුණන. දැන් අපි දකිනවා ගම් වල ගොඩාක් අය පාරවල් වල කොළ කැඳ හද විකුණනවා. නමුත් ඒකේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා පාරිභෝගිකයෝ දිගටම එන්නේ. ඒ අතරතුර ඔබ දකි නගරයේ වේවා ගමක වේවා කොළ කැඳ විකුණන කඩයක් බොහොම සාර්ථකව දවස ගානේ ඒක දියුණු වෙනවා. ඒකට හේතුව තමයි අකණ්ඩව ඒගොල්ලෝගේ ගුණාත්මක භාවය තියාගෙන යනවා. ඒ නිසා අපි පටන් ගැනීමේදී විතරක් අපේ ගුණාත්මක භාවයත් සමග ඇවිල්ලා හරියන්නේ අකණ්ඩව අපේ තත්වය වැඩි කරගෙන අපේ නිෂ්පාදනයේ තත්වය වැඩි කරගෙන ගුණාත්මක භාවය වැඩි කරගෙන යනවා නම් ව්‍යාපාරයක කවදාවත් ඒ ව්‍යාපාරය ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාරය ඉහළටම යනවා. ඒ නිසා පාරිභෝගික සේවා සත්කාරය ඉතාම වැදගත්. කොළ කැඳ විකුණන තැනකට උනත් හට් එකක් ගහලා පත්තරයක් තියලා එතන පොඩි සද්දයක් එන විදිහට දාලා බොහොම නිදාස් වටපිටාවක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් මිනිස්සු බොහොම කැමැත්තෙන් එතනට එනවා. ඒ වගේම පැහැදිලිව ඒගොල්ලොන්ට ඒත්තු යනවා නම් පිරිසුදුයි මෙතන කියලා ඒගොල්ලෝ එනවා. ඒ නිසා මේ ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය කරන්න හොඳ සැලැස්මක්. ඒ සැලැස්මත් එක්කනම් ඔබ පටන් ගන්නේ මේ ලංකාවේ තියෙන ඕනා තරම් අවස්ථා ඔබට සාර්ථක වෙන්න. ඇතැම් අය හිතනවා ලංකාවේ මොනවද අපිට කරන්නට පුළුවන්. අපි ලංකාවේ දේවල් කරන්නට බැලුවා, රැකියාව කරන්නට බැලුවා. අපිට එහෙම හරි ගියේ නැති නිසා අපි විදේශගත වෙනවා කියලා ඇතැම් අය විදේශගත වෙන අවස්ථා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවල විදේශගත වුණු පිරිස් අපි සමග කියනවා අපේ ලංකාවේ අය සමහර අවස්ථාවලදී හුඟක් දුක් විඳිනවා රැකියාව කරන්නට කියලා. නමුත් ඔවුන්ට ලංකාවේ හිටියනම් ඊට වඩා හොඳ දෙයක් කරන්නට තිබුණා කියලා ඇතැම් අයගේ අදහස් බෙදා හදා ගන්නවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්නේ? ඔය ඇත්තටම මම හිතන්නේ දැන් මම ඇත්තටම මේ මෑතකදී ලොකු අත්දැකීමකට මුහුණ දුන්නා. මේ තායිලන්තයේ සංචාරයක් කරන අවස්ථාවක භූමිකම්පාවට මම මුහුණ දුන්නා. ඉතින් ඇත්තට මේක බොහොම අමීරි අත්දැකීමක්. ඉතින් ඒ අවස්ථාවෙත් මට දැනෙච්ච දේ තමයි මේ ලංකාව කියන්නේ කොච්චර උතුම් දේශයක්ද කියලා. ඇත්තටම සාන්ති මහත්මිය අපේ ලංකාවේ අපි අගය කරන්න ඕනේ අපේ ලංකාව. මේ ලෝකේ මම ගොඩාක් රටවල් වල සංචාරය කරලා තියෙනවා. නමුත් දවස් 3ක් 4ක් යනකොට මට මේ ගියේ සංචාරය කරපු කිසිම රටක ඉන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ ආහාර අපිට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ සීතල අපිට ගැලපෙන්නේ නැහැ. මම රටවල් 17කට වගේ සංචාරය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම සාන්ති මහත්මිය ලංකාව වගේ සාර්ථක වෙන්න අවශ්‍ය කරන සියලුම සම්පත් තියෙන රටක් මම හිතන්නේ ලෝක සිතියමෙන් අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. එච්චරම වටින රටක් ලංකාව කියන්නේ. ඔබට පැය 2-3ක කාලයක් තුල යන්න පුළුවන් සීත කඳුකරයට යන්න පුළුවන්. ඔබට පැය 4ක 5ක කාලයක් තුල ඔබට යාපන අර්ධද්වීපයට යන්න පුළුවන්. ඒ වගේ ඒ විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ගේ බොහෝම ලෙන්ගතුකම ආගන්තුක සත්කාර ඕනම කෙනෙක් දැකලා ඔබ නන්නාඳුනන කෙනෙක් එක්ක වුණත් ඔබ සිනහ වුණොත් ඔහු සිනහ වෙනවා. හැබැයි ඔබ විදේශ රටකට ගිහිල්ලා සිනහ වුණොත් දැන් ඔබට ඒ අත්දැකීම ලබන්න බෑ. ඔහු සිනහ වෙන්නේ නැහැ. අඳුරන්නේ නැති අයත් සමග. ඉතින් ඇත්තටම ලංකාව ඉතාමත්ම සැප සම්පත් තියෙන ඒ වගේම ස්වභාවික සම්පත් තියෙන ඉතාමත්ම හොඳ රටක් ඕනම කෙනෙක්ට ජීවත් වෙන්න. මම හිතනවා විදේශගත වෙලා ඉන්න අය කිව්වේ නැති වුණාට ඒගොල්ලෝ හිතෙන් ජීවත් වෙන්නේ ලංකාවේ. ඒකයි පොඩ්ඩ බැරි වුණාම ඒගොල්ලෝ පොඩි හරි විවේකයක් ලැබුණාම ලංකාවට එන්නේ. ඒ වගේම තමයි මම හිතනවා ඔය පිටරට ඉන්න ගොඩාක් අය ඒගොල්ලෝගේ විශ්‍රාම ජීවිතයේ ආපහු ඒගොල්ලෝ ලංකාවට එන්න සැලසුම් කරලා ඇති. මොකද ලංකාව වගේ රටක් මං හිතන්නේ අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ස්වභාව ධර්මයෙන්ම ඒ ආශිර්වාදය අපිට තියෙනවා. අපි කතා කරමින් සිටින්නේ මේ අවුරුදු සමයේ ගනුදෙනු කිරීම ආර්ථික සවිබලතාවයේ සම්මූල්‍ය කළමනාකරණය කොහොමද අපේ ජීවිතේට වැදගත් වෙන්නේ? එය සිතන්නට කතා කරන්නට හොඳම කාලය නිසා අපි මෙවැනි මාතෘකාවක් අද ජනරාවෙන් කතා බහට ලක් කරන්නේ. අප සමග සම්බන්ධ වෙලා ඉන්නේ පෞරුෂ සංවර්ධන උපදේශක ව්‍යාපාරිකාචාර්ය සේනක විජේසිංහ මහත්මයා. සේනක මහත්මයා දැන් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට එකපාරට මතක් වෙන දෙයක් මම ව්‍යාපාරයක් කරන්න නම් මට ණය මුදලක් ගන්න පුළුවන්ද? මේ ණය මුදලක් කියන කාරණාවේ ණය ගැනීම කියන කාරණාවේදීත් විනයක් තියෙන්නට ඕන නේද? කොහොමද ඒ කළමනාකරණය කරගන්නේ? ඔව් අනිවාර්යෙන්. අපි ඉතිරි කිරීම පටන් ගන්නකොට උනොත් අපි මේ වෙනකොට යම්කිසි අධික පොලි ප්‍රතිශතයන් වලට ණය අරන් තියෙනවා නම් ඉතිරි කිරීම පැත්තක දාලා
අපි මුලින් කළ යුතු වෙලා තියෙන්නේ ණය කළමනාකරණය කිරීම. ඒ ණය ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒ වගේම අපේ සැලැස්මක් තියෙනවා නම් ව්‍යාපාරික සැලැස්මක් ඒ සැලැස්මේ ලබා ගන්න බලාපොරොත්තු වෙන ලාභ ප්‍රතිශතය සහ ඔබ ගන්න යන ණය මුදලේ පොලි ප්‍රතිශතය අතර ලොකු වෙනසක් තිබෙන්න ඕනේ. කියන්නේ ඔබගේ ලාභ ප්‍රතිශතය 4-5 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඔබ මේ ණය මුදල ගන්න නැත්නම් ඔබ තවත් එහෙම නැතුව ඔබ ණය අරගෙන යම් කිසි හේතුවකින් ඒ ණය පරිභෝජනය වුණොත් ඔබ ඊටාම විශාල ඊටයටත් වඩා අමාරු තත්යකටපත් වෙනවා. ඒ නිසා ප්‍රධාන කාරණය තමයි හොඳ සැලැස්මක් හදන්න ඕනේ. ඒ සැලැස්මේ අපි ගත්තොත් ඒ ව්‍යාපාරේ කොච්චර මාස කීපයකට ඇතුළත ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඒ ව්‍යාපාරයේ ලාභය ඉතාමත් ප්‍රමාණවත් වෙන්න ඕනේ. ඔබ ලබා ගන්න ණය මුදල ගෙවාගෙන යන්න. ඒ ලාභෙන් 20%ක් නැත්නම් 30%ක් උපරිම 30%ක් ඇතුළත ඔබගේ ණය මුදලේ වාරිකය ඔබට ගෙවීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබට අනිත්කුත් දේවල් ව්‍යාපාරය පවත්වාගෙන යන්න කරන්න බැරි වෙනවා. ඒ වගේම වියදම් කිරීම පැත්තෙන් බැලුවොත් අපි රූල් එකක් ෆලෝ කරන්න පුළුවන් නම් අපිට 50-30-20 කියලා රූල් එකක් තියෙනවා ලෝකේ ධනවතුන් භාවිතා කරන. ඒකේ 50%ක් ඔබගේ අවශ්‍යතාවයන් සඳහා වියදම් කරනවා. 50%ක්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ඔබට 30 තියෙනවා නම් ඔබට අවශ්‍ය කරනවා ජලය පානය කිරීම නේ. නමුත් අපිට 30 තියෙන කෙනෙක් කරන කාරණා කීපයක් තියෙනවා. එක්ක තැඹිලි ගෙඩියක් බොන, වෙන සීත බීමක් බොන. ඒවට යම්කිසි මුදලක් යනවා. එහෙම නෙමෙයි. අවශ්‍යතාවය ඔබගේ 30 නම් ඊටාම හොඳම දේ තමයි පිරිසුදු ජලය පානය කිරීම. ඒතර ඒකට වියදමක් ගිහිලා නැහැ. එතකොට ඒ වගේ අවශ්‍යතාවයට 50% ඊළඟට එතනින් එහාට ගිහිලා උවමනාවන් වලට ඔබට අවශ්‍ය කරනවා නම් වෙනත් දේවල් වලට උවමනාවන් වලට 30%ක් වියදම් කරන්න ඕනේ. ඒ වගේම ඔබගේ ආදායමෙන් 20%ක් ඔබ අනිවාර්යෙන් ඉතිරි කිරීම ආරම්භ කරන්න ඕනේ. සුළුවෙන් හෝ ඉතිරි කිරීම ආරම්භ කළහොත් ජය ගනිවි. මේ ණය ගැන කතා කරපු නිසාම මේ සේනක මහත්මයා ඇතැම් අය ණය මුදල ගෙවා ගැනීම සඳහා තවත් ණය ගන්න අවස්ථා තියෙනවානේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔව් සමහර විට වැරදි ණය කළමනාකරණය කිරීම නිසා ඔහුට එතනින් එහාට ඒ ව්‍යාපාරය හෝ ඔහුගේ පෞද්ගලික ජීවිතය කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් මේ වෙලාවේ අර කියන්නේ අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා. අපි රටක් විදිහටත් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරේ. අන්න ඒ වගේ ණය ඊට වඩා අඩු පොලි ප්‍රතිශතයකට ඒ ණය මුදල ඔබ ලබාගත් ආයතනෙන් හෝ ගිහිල්ලා කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන නැවත ණයක් ලබාගෙන ඒක පියවීම ප්‍රශ්නයක් නැහැ. මොකද එතනින් නැතුව ඔහුට ක්‍රමයක් නැහැ. එතනින් මග ඇරලා සාර්ථක වෙන්න. ඉතින් හැබැයි ඒ ගන්න ණය ඊටාමත්ම බුද්ධිමත්ව පරිහරණය නැත්තම් පාවිච්චි කරන්න ඕනේ. මේ සියලු දේවල් කරන්නට මේ සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉලක්ක ඉටු කර ගන්නට පුද්ගලයෙකු විදිහට ඊටාමත්ම වැදගත් කාරණාව පිළිබඳ ඔබට හොඳ උපදේශයක් දෙන්නට පුළුවන්. මොකද ඔබතුමා පෞරුෂ සංවර්ධන උපදේශකවරයෙක්. ජීවිතේ බලාපොරොත්තු ඉටු කර ගන්නට කෙනෙක් තුළ තිබිය යුතු උනන්දුව කොහොමද විස්තර කරන්නේ? ඔව් ඇත්තටම සාන්තිමාර්ගයේ ඕනම කෙනෙක්ට දර්ශනයක් තියෙන්න ඕන. අපි කියනවා විෂන් එක, ලයිෆ් විෂන් එක. මම මොන වගේ පුද්ගලයෙක්ද වෙන්නේ? ඒතර මම මේ අවුරුදු 5කට පස්සේ දැන් මට මතකයි මීට අවුරුදු 10කට කලින් මම මාසයකට උපයන ආදායම මම දැන් පැයකට උපයන තත්ත්වයට මම ඒක වර්ධනය කරගෙන තියෙනවා. එතකොට අපි හිතුවොත් අන්න ඒ වගේ ඔබ හිතන්න ඕනේ මීට අවුරුදු 10කට කලින් ඔබ උපයපු ආදායම අද වෙනකොට ඔබට පැයකදී උපයන්න පුළුවන් ප්‍රමාණයට ඔබ වර්ධනය කරගෙන නැතිනම් ඔබගේ ශක්්‍යතාවය නැත්නම් ඔබගේ හැකියාව ඔබ ප්‍රයෝජනට අරගෙන නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ විශාල හැකියාවක් සමග. ඉතින් හැමෝටම මම කියන පණිවිඩය තමයි දර්ශනයක් ජීවිතයට හදාගන්න. මම මේ වගේ පුද්ගලෙක් වෙනවා. මම ධනවත් පුද්ගලයෙක් වෙන එකෙන් අපි කියන්නේ වෙන අසාධාරණ විදිහට මුදල් හම්බ කිරීමක් නෙමෙයි. මොකද ඔබ ධනවත් වුණොත් තමයි ඔබට වෙන කෙනෙක්ට උනත් උපකාර කරන්න පුළුවන්. හිතන්න ඔබ ගුණගරුක රියදුරෙක් වුණා කියලා. ඔබ ගුණගරුක රියදුරෙක් වීමම ප්‍රමාණවත් නෑ පාරේ තියෙන රියනතුරු අවම වෙන්න. ඔබ අනිත් අයත් ඔබ වගේ ගුණගරුක අය වෙන්න ඕනේ. එහෙමනම් ඒ කියන්නේ අපි වගේම අනිත් හැමෝම මේ ලෝකේ සාර්ථක වෙන්න ඕනේ. අන්නේ ආකල්පය ඔබ ඇති කරගන්න. එතකොට පුළුවන් වෙනවා ඔබට හැමෝම උදව් කරන්න ගයි මේ ස්වභාව ධර්මයේ විශාල බලයක් තියෙනවා. ඔබට හොඳ දර්ශනයක් තියෙනවා නම් ජීවිතය සම්බන්ධයෙන් ඔබට හැම දෙයක්ම ඔබගේ හොඳ පැත්තට නැඹුරු වෙලා ඔබට හිතා ගන්න බැරි විදිහේ සාර්ථකත්වයකට ඔබට මේ අවුරුද්ද යන්න පුළුවන් වෙයි. අද මේ වැඩසටහනෙන් පස්සේ ඔබ අදිෂ්ඨානය කරගන්න ඕන මගේ ජීවන දර්ශනය මොකද්ද? මගේ ජීවිත පරමාර්ථය මොකද්ද? මම ඒ සඳහා කැප වෙන්නේ කොහොමද? මම කොහොමද සාර්ථක වෙන්නේ කියලා ඔබට දෙසැම්බර් 30ක වෙනකොට පුළුවන් වෙයි. ඒ සාර්ථකත්වය ඔබ සිතින් මවාගත සාර්ථකත්වයට ඔබට පාසුවෙන් යන්න.
අපි මෙවැනි උපදේශයක් දෙන්නට මෙවැනි කතාබහක් කරන්නට ඔබතුමා අපේ මැදිරියට කැඳවා ගත්තේ ඒ සඳහා වඩාත් සුදුස්සෙක් සාර්ථකව ව්‍යාපාරයක් කරගෙන යන ඒ වගේම බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලබා දී තිබෙන කෙනෙක් විදියට ඒ වගේම රටටම ආදර්ශමත් ව්‍යාපාරිකයෙක් නිසා තමයි ඔබතුමා අපි මැදිරියට කැඳවා ගත්තේ. ඊටාත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. පෞරුෂ සංවර්ධන උපදේශක ව්‍යාපාරික ආචාර්ය සේනක විජේසිංහ මහතායි අද අප සමග කතා බහට එකතු වුණේ. ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි. අද අපි කතා කරේ ගනුදෙනු කිරීම ආර්ථික සවිබලතාව සහ මූල්‍ය කළමනාකරණය කොහොමද අපේ ජීවිතයට වැදගත් වන්නේ සහ ළඟා කරගන්නේ කියලා. එහෙමනම් අද මේ මොහොතේ සිට ඔබ සිතා ගන්න භාග්‍යවන්ත මාසයක ප්‍රාර්ථනාවක් ඇති කරගන්නට ඔබට පුළුවන්. ලබන වර්ෂයේ අප්‍රේල් වන විට ඔබ කොයි වගේ තත්වයට පත් වෙන්නට ඕනද? කොයිතරම් සාර්ථක වෙන්නට ඕනද? සාර්ථක විය හැකිද? ඉලක්කය ඔබ සතුයි. එහෙමනම් වැඩසටහනින් සමුගන්නටයි සූදානම් වන්නේ. අද වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. ආයුබෝවන්. පාට පාට මල් ඇස් පිනවන්නේ සිත් පිනවන්නේ සුවඳ හමන්නේ අවුරුදු එන්නේ එළබදු මල් පාට පාට මල් ඇස් පිනවන්නේ සිත් පිනවන්නේ සුවඳ හමන්නේ අවුරුදු එන්නේ පාට පාට මල් ඇස් පිනවන්නේ සිත් පිනවන්නේ සුවඳ හමන්නේ අවුරුදු එන්නේ පාට පාට මල් ඇස් පිනවන්නේ සිත් පිනවන්නේ සුවඳ හමන්නේ අවුරුදු එන්නේ පාට පාට මල් ඇස් පිනවන්නේ සිත් පිනවන්නේ සුවඳ හමන්නේ අවුරුදු ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය